අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පළවෙනි නියත විවරණය ගත්තේ කොහොමද කියලා ඇහුවොත් මේ වීඩියෝව බලන ඔයාට එක පාරටම මතක් වෙන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල මඩ ගොහරුවේ දිගා වුණ සුමේධ කියන තාපසතුමා නේද? ඒ කතාව අපි හැමෝම දන්නවා. හැබැයි අනාගතයේ මේ ලෝකෙට පහළ වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ පළවෙනි නියත විවරණය ගත්තේ කොහොමද කියලා ඔයා දන්නවද? උන්වහන්සේ ඒ විවරණය ගත්තේ තාපසතුමෙක් වෙලා නම් නෙවෙයි. මුළු ලෝකයම පාලනය කරපු අතිශය බලගතු සක්විති රජ කෙනෙක් කියලා ඉන්න කාලේ තමයි උන්වහන්සේ තමන්ගේ පළවෙනි නියත විවරණය ගත්තේ. මේ සක්විති රජතුමා තමන්ගේ ඔටුන්න මාලිගාව විතරක් නෙවෙයි, තමන්ට අයිති වෙලා තිබුණු මේ මුළු ලෝක රාජ්‍යම එක තත්පරෙන් අතහැරලා දැම්මේ එකම එක වචනයක් ඇහිලා. මොකක්ද ඒ වචනය? කවුද උන්වහන්සේට විවරණ දුන්නු? ඒ අතීත බුදුරජාණන් වහන්සේ. මේ වීඩියෝව අගට යද්දී ඔයාට තේරේවි මේ කතාව ඇතුලේ අපි අදටත් අපේ ජීවිතවලට එකතු කරගන්න කොච්චර ලොකු ධර්මතාවයක් හැංගිලා තියෙනවද කියලා. තෙරුවන් සරණයි. විමුක්ති මණ්ඩපයට ඔයාව ආදරෙන් පිළිගන්නවා. මේ වෙද්දී 3000කට වැඩි පිරිසක් අපිත් එක්ක මේ වගේ සිත නිවන සත්‍ය කතා අහන්න එකතු වෙලා ඉන්නවා. අද අපි යන්නේ දසබෝධි සත්තුප්පත්ති කතා කියන උතුම් ග්‍රන්ථයේ ලියවිලා තියෙන ගොඩක් අය නොදන්න අසිරිමත් කතාවක් හොයාගෙන. අපි මේ යන්න හදන අතීතය අවුරුදු 10කින් 100කින් 1000කින් මනින්න පුළුවන් කාලයක් නෙවෙයි. මේ කතාව සිද්ධ වෙන්නේ අදින් සොළසා සංඛ්‍ය කල්ප ලක්ෂයකට කලින්. ඔයාට හිතෙන්න පුළුවන් ඇයි මේ තරම් අතීතයකට යන්න කියලා. පින්වතුනි, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධිකයි. ඒ නිසා උන්වහන්සේට පාරමී පුරන්න ගත වුණේ අසංඛ්‍ය 4යි. හැබැයි අපේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියන්නේ වීර්ය අධික බුදුවරයෙක්. වීර්ය අධික බෝධිසත්වයෙකුට බුදු වෙන්න අසංඛ්‍ය 10කුත් කල්පලක්ෂයක් පාරමී පුරන්න සිද්ධ වෙනවා. ඒ ගැන අපේ ධර්මයේ ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් මේ මහා භද්‍ර කල්පයට අසංඛ්‍ය 16කට කලින් මේ ලෝකෙට පහළ වෙලා හිටියා ඉතාමත් අසිරිමත් බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම තමයි මුහුර්ත බුදුරජාණන් වහන්සේ. මේ මුහුර්ත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට ධර්මයේ දේශනා කරමින් වැඩ සිටිය කාලේ මේ මුළු ලෝකයම පාලනය කරපු එකම එක නායකයෙක් හිටියා. හැබැයි මේ නායකයා සාමාන්‍ය නායකයෙක් නෙවෙයි පින්වතුනි. එතුමා සක්විති රජ කෙනෙක්. එතුමාගේ නම ප්‍රභාවන්ත රජතුමා.
මේ සක්විති රජතුමාට අහසින් යන්න පුළුවන් චක්‍ර රත්නයක් තිබුණා. මුළු ලෝකෙම හිටපු අනිත් ඔක්කොම රජවරු මේ ප්‍රභාවන්ත සක්විති රජතුමාට යටත් වෙලා හිටියේ. පොඩ්ඩක් හිතන්න, අද කාලේ එක රටක නායකයෙකුට කොච්චර බලයක්, කොච්චර සල්ලියක් තියෙනවද? ඒ ඔක්කොම එකතු කළත් සක්විති රජ කෙනෙකුගේ බලයෙන් 1000න් පංගුවක්වත් නැහැ. ඒ තරම් අනන්ත වූ සැප සම්පත්, දිව්‍යාංගනාවන් වගේ බිසෝවරු, ඒ වගේම සුවිසල් මාලිගා මේ රජතුමාට තිබුණා. හැබැයි දවසක් මේ ප්‍රභාවන්ත කියන සක්විති රජතුමා තමගේ මාලිගාවේ ඉන්නකොට එතුමාට එක ආරංචියක් ලැබුණා. දේවයන් වහන්සේ, මේ ලෝකයේ අසහාය ශාස්ත්‍රූන් වහන්සේ මුහුර්ත නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ඉන්නවා කියලා. බුද්ධෝ උප්පන්නෝ කියන මේ වචනය ඇහුණු ගමන් මේ සක්විති රජතුමාගේ ඇඟේ හිරිගඩු පිපිලා ගියා. මුළු ලෝකෙම පාලනය කරපු ඒ මහා රජතුමාගේ ඇස් දෙකින් කඳුළු කඩාගෙන වැටුණා. හිතන්න, අද අපි පුංචි ඉඩම් කෑල්ලක් වෙනුවෙන්, පොඩි තනතුරක් වෙනුවෙන්, ඒ වගේම වාහනයක් වෙනුවෙන් කොච්චර රණ්ඩු වෙනවද? ඒ දේවල් අතහරින්න බැරුව අපි කොච්චර ලත වෙනවද? හැබැයි මේ ප්‍රභාවන්ත රජතුමා තමන්ට තිබුණු මුළු ලෝකයම, ඒ සක්විති රජකම කෙල්ල ගුලියක් වගේ එක තත්පරෙන් අතහැරියා. කිසිම ලෝභයක් තිබුණේ නැහැ. එතුමා කෙලින්ම ගියේ මුහුර්ත බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ආරාමයට. ගිහින් බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටිලා, ස්වාමීනි, මට මේ ලෝක රාජ්‍යයෙන් කිසිම වැඩක් නැහැ. මට මේ අනන්ත වූ සසර ගමන නිමා කරන්න ධර්මය අවබෝධ කරගන්න ඕන. එතුමා මේ විදිහට කියලා එදාම තමන්ගේ රාජකීය ඇඳුම් අතහැරලා කසාවතක් පොරවගෙන රතන නමින් පැවිදි වුණා. දැන් මේ රතන ස්වාමීන් වහන්සේ මුහුර්ත බුදුරජාණන් වහන්සේ ළඟ ඊටමත් දැඩිව සිල් රකිමින් දස පාරමිතාවන් පුරමින් මහණදම් පුරනවා. දවසක් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ රුව දිහා බලාගෙන මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා. අනාගතයේදී මමත් මේ වගේම සියලු කෙලෙසුන් නසා ලෝක සත්වයා සසරින් එතෙර කරවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න ඕන කියලයි. මේ රතන ස්වාමීන් වහන්සේගේ ඒ මහා අධිෂ්ඨානය දැක්ක මුහුර්ත බුදුරජාණන් වහන්සේ තමන්ගේ දිව්‍ය නේත්‍රයෙන් අනාගතය දිහා බැලුවා. එහෙම බලලා මහා සංඝයා මැද ඒ උතුම් අනාවැකිය දේශනා කළා. මහණෙනි, මේ රතන භික්ෂුව සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. අදින් සොලසා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පසුව මේ භික්ෂුව මෛත්‍රී නමින් මේ ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙලා පහළ වෙනවා. පින්වතුනි, මේ උතුම් සිදුවීම අපේ ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථයක් වන සද්ධර්ම රත්නාවලියේ අකුරක් නෑර සඳහන් වෙලා තියෙනවා. මේ තමයි අපේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ඒ උතුම් පළවෙනි
නියත විවරණය. අපි හැමෝම මෛත්‍රී බුදුන් දැකලා නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපි කවදා හරි හිතුවද උන්වහන්සේ මේ බුද්ධත්වයේ වෙනුවෙන් කොච්චර දේවල් අතහැරියද කියලා? මුළු ලෝකයක් පාලනය කරපු සක්විති රජකමත් උන්වහන්සේට මහ බරක් වුණා. අපි අද පොඩි තනතුරක්, වාහනයක්, ඉඩමක් අල්ලගෙන මේ තරම් දුක් විඳින්නේ කියලා අපිටම හිතෙන්නේ නැද්ද? මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඒ සක්විති රජකම අතහැරපු කතාව ඇහුවම අපේ හිතේ තියෙන ලෝභකම්, තරහවල් මේ ඔක්කොම ටික වෙලාවකට හරි නිවිලා යනව නේද? මේ වීඩියෝ බලන ඔයාටත් අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දැකලා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අහලා නිවන් දකින්න ඇත්තටම උවමනාවක් තියෙනවද? එහෙනම් ඒ උතුම් ප්‍රාර්ථනාවත් එක්ක මටත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියලා කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම එකතු කරන්න. අපි මේ තරම් මහන්සි වෙලා නිවැරදි මූලාශ්‍ර හොයාගෙන ගෙනෙන මේ ධර්ම දාණය ඔයාගේ පවුලේ අයටත් ඒ වගේම යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඔයා දැන් දන්නවා ධර්ම දානය කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම දානය කියලා. තාමත් විමුක්ති මණ්ඩපය අපේ මේ ධර්ම පවුලට එකතු වෙලා නැත්තම් මේ වගේ සිත නිවන සත්‍ය කතා දිනපතාම අහන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට උතුම් වූ ධර්ම අවබෝධයම ලැබේවා. අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.